Hello guys, ඔයාලා අදත් එකතු වෙලා ඉන්න ටෙක්ස්ටර් ඩිප් channel එක අරගෙන තවත් වීඩියෝ එකක් එක්ක. අපි තව කරන්නේ AI පාවිච්චි කරලා කොහොමද වගේ මූණ තියෙන විදිහට ඉමේජ් එකක් හදාගන්න කියලා. ඉතින් මේ වැඩේ කරන්න ගොඩක්ම lazy ඒ වගේම free. ඉතින් ඔයා දැකලා තියෙ වගේ යාළුවෝ TikTok එකේ Facebook එකේ මෙන්න මේ වගේ එක එක පරිසර වල එක එක වාහන උඩ ඉමේජ් හදලා අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහටම මේ වැඩේ කරගන්න. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ ඉවර ගමු. subscribe කරන්න නැත්නම් subscribe කරන්න පල්ලෙන් එහා පැත්තේ bell icon press කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. I don't take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit, I got no love for the fake. ඉස්සෙල්ලාම ඔයා day to day use කරන browser එකක් මේකට open කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට Google Chrome browser එක open කරගන්නවා. ඊළඟට ඔයා search කරගන්න Gemini AI කියලා. ඊළඟට ඔයාලට මෙන්න මේ විදිහට research බලා ගන්න පුළුවන්. එතනින් ඔයා Google Gemini කියන site එකට යන්න. සයිට් එකට ආවොත් ඔයාලට මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වේවි. ඔයා මේ සයිට් එකට එන පළවෙනි වතාවට නම් ඔයාලට මෙතන login screen එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා එතන log කරලා මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට එන්න. ඊළඟට ඔයාලට මෙන්න මෙතන පල්ලෙන් ask Gemini කියන එක පාරක් ටච් කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මෙතන පල්ලෙන් බලා ගන්න පුළුවන් adjustment කරන්න option එකක් අපිට දීලා තියෙනවා. මෙන්න මේක උඩ එක පාරක් ටච් කරන්න. ඊළඟට මෙතනින් බලා ගන්න පුළුවන් අපිට options ගොඩක් deep research, create image, canvas, build, learning කියලා. ඉතින් ඔයා මෙන්න මෙතනින් create image කියන එක උඩ එකපාරක් ටච් කරන්න. ඉතින් මේක වැඩ කරන්නේ Google අලුතෙන්ම ඩිස් කරපුව එයාලගේ Nano Banana කියන AI එක පාවිච්චි කරලා. ඉතින් ඔයාලට ඒක නිසා බලා ගන්න පුළුවන් මෙන්න මේ image කියන option එකට ඉස්සරහින් කෙසෙල් ගෙඩියක mark එකක් වැටලා තියෙනවා. right ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ හපෙත් තියෙන plus mark එක උඩ එකපාරක් ටච් කරලා ඔයාලා clear image එකක් මේ site එකට upload කරන්න. right මෙන්න මේ විදිහට මම මගේ image එක upload කරගත්තා. මෙතනට ඔයා image එක upload කරද්දී ඔයාගේ Facebook එක clear image එකක් upload කරන්න, quality image එකක් upload කරන්න, බොඳ වෙච්ච දේවල් වගේ upload කරන්න එපා. එහෙම නැත්නම් ඔයාගේ result එක අවුල් යන්න පුළුවන්. right මෙන්න මේ විදිහට මගේ image එක මම upload කරගත්තා. දැන් ඔයාලට සිද්ධ වෙනවා මෙතන prompt එකක් දෙන්න. ඉතින් මෙතන දෙන්න ඕන prompt හැම එකක්ම මම පල්ලා description එක වගේ comment section එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලට එතනින් copy කරගන්න අමාරු වෙනවා. මම පල්ලා description එකේ link එකක් දාලා තියන්නම්. ඉතින් ඒ link එක follow කරලා කියලා ඔයාලට එතනින් copy කරගන්න පුළුවන්. right මෙන්න මේ විදිහට මම මෙතන prompt එකක් දෙනවා. දැන් ඔයාලට කරන්න කිසිම දෙයක් නැහැ. මෙන්න මෙතනින් send කියන button එක උඩ touch කරන්න. ඉතින් තප්පර ගානකින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ image එක prompt එකට අදාළව නිර්මාණය වෙලා තියෙනවා. nice. ඉතින් ඔන්න මගේ image එක මේ විදිහට මට generate කරලා දීලා තියෙනවා මෙන්න මේ AI එක විසින්. ඉතින් බලන්න මට කොච්චර realistic image එකක් ගන්න පුළුවන්ද කියලා. මෙන්න මේ විදිහට මගේ කායකය වගේම මගේ background එක ගොඩක්ම deep හදලා දීලා තියෙනවා මේ AI එක. ඉතින් ඔයාලට මේකෙන් ගොඩක්ම තව ක්‍රියේටිව් වැඩ කරන්න පුළුවන්. මම prompt spark දාලා තියෙනම් පල්ලෙයි. ඉතින් මේ prompt පහම ඔයාලට මෙතනින් try කරලා බලන්න පුළුවන්. මම ඒත් එකම ඔයාලට තව image එකක් මෙතනින් හදලා පෙන්නන්නම් මොන වගේද මේකේ result එක ගන්න පුළුවන් වෙන්නේ කියලා. right මෙන්න මේ විදිහට මගේ දෙවෙනි image එකත් මම හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලට මේකේ පොඩි වෙනසක් තේරෙනවා. ඉතින් මගේ face එක මගේ වගේ නෑ නේ කියලා. ඉතින් එහෙම වෙලා තියෙන මගේ මේ රවුලක් මෙතන ඇට්ටුලා තියෙනවා. ඉතින් මම මෙතන prompt එකේ කියලා තියෙනවා රවුලක් දාන්න කියලා. ඉතින් ඔයාලට වචන විතරක් ඕන නම් අයින් කරලා මෙතන රවුල අයින් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට එන්නේ වගේ පොඩි issues තියෙනවා නම් ඒ prompt එකෙන් වෙනස් කරලා ඔයාලට adjustment එකක් කරලා එහෙම හදාගන්න හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ඔයාලට මගේ WhatsApp channel එකට ගිහලා මේ වගේ prompts ගොඩක් ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට ගියොත් එහෙම ඔයාලට ගොඩක් දේවල් ගන්න පුළුවන්. tech updates, tech news ඒ වගේ හැම දෙයක්ම අලුතින් එන හැම දෙයක්ම මම ඒකට අප්ඩේට් කරනවා. ඉතින් ඔයාලට එතනින් ගිහිල්ලා WhatsApp channel එක follow කරලා තියාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම මගේ තුන්වෙනි image එකත් හදා ගන්නවා. right ඉතින් ඔන්න මගේ තුන්වෙනි image එක මම හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට තුන්වෙනි image එක බලා ගන්න පුළුවන්. මට ටැබ්ලට් කැඩලා තියෙනවා sunglass දෙකකුත් එක්ක. ඉතින් ආඩ මේ හැම දෙයක්ම prompt එක වෙනස් කරලා ඉවරලා හදන්න පුළුවන්. ඉතින් මෙන්න මේ prompt එක වෙනස් කරලා ඔයාලට පුළුවන් මෙතනින් ඕන දෙයක් customize කරගන්න. ඉතින් ඔයාලට හිතනවා නම් ඔයාගේ මූණ නෑනේ මේකේ එහෙම කියලා. ඉතින් මූණ තියෙනවා මූණ වැහිලා තියෙන්නේ මගේ මේ ටැබ්ලට් කැඩලා තියෙනවා. ඒත් එක්කම sunglass දෙකක් දාලා තියෙනවා. ඒක නිසා තමයි මූණ වැහිලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ දේවල් ටික adjust කරගන්න පුළුවන් මෙන්න මේ prompt එක use කරලා. හරිද? මේ prompt එකේ තියෙන ඕන දෙයක් ඔයාලට customize කරන්න පුළුවන්. customize කරලා ඉවරලා ඒක හරහා ඔයාලට වගේ මූණ මතු කරගන්න හැකියාව තියෙනවා. ඒක නිසා බොරු වෙන්න එපා. ඉතින් බලන්න මෙතන වගේ මූණ තියෙන හරියටම මොකද මෙතන මුකුත්
සන්ග්ලාස් එකක්වත් රැවලක්වත් මොකුත් සෙට් කරලා නැති නිසා මෙතන මට මගේ මූණ බලා ගන්න පුළුවන්. right? ඒක නිසා ඔයා එහෙම worry වෙන්න එපා. ඔයාට එහෙම ෆේස් කර ගන්න පුළුවන්. මෙතනත් මගේ මේ රැවුල නැත්තම් හරියටම දැන් මම ඉන්න විදියටම මගේ ජෙනරේෂන් එක වෙලා තියෙනවා. right? right ඔන්න ඔය විදිහට තමයි මගේ ඉමේජස් ටික මම නිර්මාණය කරගත්තේ මෙන්න මේ Google Gemini කියන සයිට් එක හරහා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ ගොඩක් ක්‍රියේටිව් වැඩ මේක හරහා කරගන්න. ඉතින් ඔයාලා අයිඩියා තියෙනවා නම් මෙන්න මේ විදිහට තමයි මගේ පරිසරය තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මගේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මගේ vehicle එකක් මෙතන තියෙන්න ඕනේ. අන්න ඒ වගේ මොනවා අයිඩියාස් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ අදහස් ටික දාලා ඔයාගේ අයිඩියාස් ටික දාලා වෙනම ප්‍රොම්ප්ට් එකක් නිර්මාණය කරගන්න. ඉතින් ඇත්තටම ප්‍රොම්ප්ට් එකක් හදනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. සාමාන්‍ය විදිහට ඔයා සිංහලෙන් ටයිප් කරන Google Translate වල ටයිප් කරලා ඉවරලා ඒක අරගෙන ඇවිල්ලා ChatGPT එකට වගේ දෙන්න. ඉතින් මේ වගේ දේවල් අපි ගොඩක් කතා කරලා තියෙනවා මම කලින් වීඩියෝස් වල. ඉතින් මම මෙතන කියන්නේ මොකද ටයිම් එක ගොඩක් වැදගත් වෙන නිසා. ඒත් අනේ විදිහට ඔයාගේ මොනවා හරි අයිඩියාස් තියෙනවා නම් ඔයාට ඒකත් මෙතනින් ජෙනරේට් කරගන්න හැකියාවක් තියෙනවා ගොඩක්ම ලේසියෙන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ඉමේජ් ටික මම ජෙනරේට් කරගත්තේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝකින් ගිලින්නම් මම සයිරු පහන වලට සුබ දවසක්.